සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. මේ තියෙන්නේ අපේ නාරංගහ. මේ නාරංගහේ ගොඩාක් ගෙඩි තියෙනවා. මේ කොළ අස්සේ ගොඩාක් ගෙඩි තියෙනවා. ඔයාලට වීඩියෝ එකට පේන්නෙත් නැතුව ඇති. මම දැන් හදන්නේ මේ නාරං ටික කඩලා මේවා අපේ ගෙවල් ගාව ඉන්න කට්ටියට බෙදලා දෙන්න. මං කූඩේකුත් ලෑස්ති කරගත්තා නාරං ටික කඩලා දාන්න. ඔන්න දැන් මම නාරං කඩන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ කඩපු නාරං ටික. මේ වට්ටිය පිරෙන්න වගේ මම නාරං කඩා ගත්තා. දැන් තියෙන්නේ මේව කට්ටියට බෙදලා දෙන්න. අපේ ගෙවල් ළඟ ඉන්නේ අපේ තාත්තගේ රිලේෂන්ස්ලා. ඉතින් පහුගිය දවස්වල අපේ තාත්තට අසනීප වෙලා තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටියා. ඉතින් තාත්තා ගෙදර ආවට පස්සේ තාත්තගේ රිලේෂන්ස්ලන් වටේ ඉන්නේ එක එක කෑම හදලා එවනවා තාත්තට. ඉතින් දැන් අපේ ගෙදර පිඟන් ගොඩක් තියෙනවා එකතු වෙලා ඒ කෑම එවපු පිඟන්. ඉතින් මම දැන් හදන්නේ පිඟනුත් එක්ක මේ නාරං ටික ගිහිල්ලා ගෙවල් වලට දෙන්න. මේ දවස්වල දෙහිත් ගණන් හින්දා මේ නාරං ගොඩක් වටිනවා සම්බෝලයකට එහෙම දාන්න. හොඳට ඇඹුල් තියෙනවා සම්බෝලයකට දැම්මාම. ජූස් එකක් හදලා බොන්නත් හොඳයි. හැබැයි ටිකක් ඇඹුල්. දැන් මම බෑග්ස් වලට දාලා ඉවරයි. දැන් තියෙන්නේ ගිහිල්ලා දෙන්න. ඉතින් ඒව බෙදලා ඔක්කොමත් ඉවර වුණාට පස්සේ මේ හවස් වරුවේ මං හදන්නේ මිරිස් පැල ටිකක් හිටව ගන්න. මෙතන තියෙනවා නයි මිරිසුයි, බැටළුවාන මිරිසුයි, අම් මිරිසුයි. මෙන්න මේ පාත්තිය තමයි මං හිටවන්න හදන්නේ. කලින් මේ පාත්තියේ මිරිස් පැල හිටවලා තිබ්බේ අර ගම් වතුර ඇවිල්ලා ඔක්කොම පැල ටික මැරුණා. දැන් ඔන්න මුලින්ම හිටවන්න හදන්නේ මම නයි මිරිස් ටික. නයි මිරිස් ටික හිටෝලා ඊළඟට අනිත් මිරිස් ටිකත් ඔක්කොම හිටව ගන්නවා. හොඳට කරල් එන්න මල් ඇවිල්ලා කරල් එන්න ලං වෙලා තිබ්බේ කලින් පාත්තිය ගම් වතුර ආවට පස්සේ ඔක්කොම ගස් ටික මැරුණා. මෙතන ඉඳන් මම පොඩ්ඩක් ස්පීඩ් කරා. එක දිගටම බලන් ඉන්න ගියොත් ඔයාලටත් එපා වෙනවනේ. ඉතින් දැන් මේ මම වගා කරන හැටි දැක්කහම ඔයාලටත් හිතෙනවා නම් වගාවක් පටන් ගන්න හිත ඉන්න එපා, ඉක්මනට පටන් ගන්න. ඉස්සර අපි ගොඩක් වගා කරා. මගේ හස්බන්ඩ් ඉන්න කාලේ එයා ගොඩක් මේ දේවල් වගා කරලා තිබ්බා. දැන් ඉතින් එයා ලංකාවේ නෑනේ. ඒ හින්දා මං ඉතින් තනියෙන් කරගන්න ඕනේ ඔක්කොම. දැන් මේ හිටවන්න හදන්නේ අමු මිරිස්. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් මම ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න. මං ඉතින් අලුතෙන් පටන් ගත්තේ. මගේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් පුංචි කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඕගලන්ට වැදගත් වෙන හොඳ වීඩියෝ ටිකක් අරගෙන එන්න. දැන් මේ බැටළුවාන මිරිස් ටිකත් හිටවන ගමන් ඉන්නේ. දැන් මේ ටික හිටෙව්වට පස්සේ මගේ වගාව දැනට ඉවරයි. වගා කරන ටික. තව තියෙනවා වගා කරන්න. මම තව මේ තක්කලි පැල එහෙම ගෙනල්ලා තියෙනවා. ඒවා මම හිටවනකොට ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ දැන් ඔක්කොම පැල ටික හිටෙව්වට පස්සේ ඔක්කොම මිරිස් පැල ටික මට මෙතන හිටව ගන්න ඉන්න ඇති වුණා. ඉතින් ඔක්කොම ටික එක තැනම හිටෙව්වා. මේ ගස් ලොකු වෙලා පළදාව ගන්නකොට මම ඔයගලන්ට තව ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි.